අලුතෙන් ගෙයක් හදද්දි කොච්චර දේවල් ගැන හිතනවද නේද? ලස්සන බිත්ති, වහලයා, ටයිල්ස්. හැබැයි මේ හැමදේම පිටිපස්සේ හැංගිලා තියෙන ඇත්තටම අපේ ජීවිතේ ආරක්ෂා කරන දෙයක් ගැන අපි කොච්චරක් හිතනවද? ඔව්, මම මේ කියන්නේ ගෙදර වයරින් සිස්ටම් එක ගැන. අද අපි කතා බහ කරන්නේ හරියටම ඒ අත්‍යවශ්‍යම දේ ගැන. ඉතින් හිතලා බලන්න මේ හදන සිහන නිවස ඇත්තටම කොයිතරම් ආරක්ෂිතද? මේ ප්‍රශ්නේ ටිකක් හිතන්න ඕන එක. මොකද ගෙදරක ලස්සන වගේම ඇතුලේ ඉන්න අයගේ ආරක්ෂාවත් ඊහා සමානවම සමහර වෙලට ඊටත් වඩා වැදගත්. මොකද ඒ ආරක්ෂාවේ මුල්ලු අඩිකාලම රැඳිලා තියෙන්නේ අපිට පිටින් පේන්නේ නැති දෙයක් උඩ. ඒ තමයි හරියටම ප්‍රමිතියටම කරපු විදුලි රහෙන් පද්ධතිය. හරි එහෙනම් අපි මේ කතාවේ මුල ඉඳන්ම පටන් ගමු. හැම දෙයකම පටන් ගන්නම සැලැස්මනේ. ගෙදරක වයරින් එකේදී නම් සැලැස්ම කියන්නේ හරියට ශක්තිමත් අතිවාරමක් වගේ. එක වයර් එකක්වත් අදින්න කලින් හරියටම ප්ලෑන් කළොත් පස්සේ කාලෙක එන්න තියෙන කොච්චර ප්‍රශ්න වළක්ව ගන්න පුළුවන්ද? ඉතින් මොනවාද මේ ප්ලෑන් එකේ තියෙන්න ඕන වැදගත්ම දේවල්? හොඳයි. පළවෙනිම දේ තමයි ගෙදර ප්ලෑන් එක අරගෙන ඒකට හරියන විදුලි සැකැස්මක් අපි කියන්නේ ඉලෙක්ට්‍රිකල් ලේඅවුට් එකක් කියලා ඒක හදාගන්න එක. ඒ කියන්නේ ලයිට් එන්නේ කොහෙද, ෆෑන් කොහෙද, ප්ලග් පොයින්ට් තියන්නේ කොහෙද කියලා හරියටම ලකුණු කරගන්න ඕන. නිකම්ම ලකුණු කරලාමදි සෝෆා එක තියන්නේ කොහෙද, ටීවී එක එන්නේ කොහෙද කියලාත් හිතලා පාවිච්චි කරන්න පහසු විදිහට මේවා තීරණය කරන්න ඕන. ඊළඟට එනවා හරිම වැදගත් දෙයක්. ගෙදර සම්පූර්ණ විදුලි බලය, ඒ කියන්නේ ලෝඩ් එක කැල්කියුලේට් කරන එක. AC, වෝටර් හීටර් වගේ ලොකු බඩු වලට කොච්චර කරන්ට් එකක් ඕනේද කියලා බලන එක තමයි මෙතනදී වෙන්නේ. අන්න ඒ ලෝඩ් එක ගණනය කරාට පස්සේ තමයි අපිට තීරණය කරන්න පුළුවන් වෙන්නේ ගෙදරට ඕන සිංගල් ෆේස් කරන්ට් එකක්ද නැත්නම් 3 ෆේස්ද කියලා. දැන් බලන්න සාමාන්‍ය පාවිච්චියට නම් ලොකු උපකරණ නැත්නම් සිංගල් ෆේස් ඇති. හැබැයි AC කීපයක්, වෝටර් හීටර්, සමහර විට ඉලෙක්ට්‍රික් වාහනයක් charge කරන්නත් ප්ලෑන් කරනවා නම් අනිවාර්යෙන්ම 3 ෆේස් ගන්න වෙනවා. හරි. එතකොට ප්ලෑන් එක රෙඩි. ඊළඟට තියෙන්නේ මොනවද? බඩු ගන්න එක. ඒ කියන්නේ ගුණාත්මක ද්‍රව්‍ය තෝරා ගැනීම. මෙන්න මේ කාරණේදී නම් කිසිම සම්මුතියකට යන්න බෑ. කේවල් කරන්න නම් කොහෙත්ම හොඳ නෑ. අපි ගන්න වයර්, කොන්ඩියුට් බටර්, ස්විච්, අර DB එකට දාන MCB, RCCB මේ හැම පොඩි දෙයක්ම SLS හරි BS වගේ ජාත්‍යන්තර ප්‍රමිතියක් තියෙන හොඳම ක්වොලිටි එකේවම වෙන්න ඕනේ. මතක තියාගන්න මෙතනදී සල්ලි ටිකක් ඉතුරු කරන්න ගිහින් වෙන්නේ පවුලේ හැමෝගෙම ජීවිත අනතුරු යදාන එක. හොඳයි. දැන් අපේ අතේ හොඳ ප්ලෑන් එකකුත් තියෙනවා, ක්වොලිටි බඩුත් තියෙනවා. දැන් තියෙන්නේ මේ කඩදාසියේ තියෙන ප්ලෑන් එක ඇත්තටම ආරක්ෂිත විදුලි පද්ධතියක් බවට පත් කරන එක. මෙන්න මෙතනදී තමයි දක්ෂ පළපුරුදු බාස් කෙනෙක්ගේ වටිනාකම තේරෙන්නේ. දැන් බලන්න මේක හරිම වැදගත් දෙයක්. හරියට වතුර පයිප් වගේ තමයි. පොඩි පයිප් එකකින් ලොකු වතුර පාරක් යවන්න බෑනේ. ඒ වගේම තමයි හැම උපකරණයකටම එකම සයිස් එකේ වයර් පාවිච්චි කරන්න බෑ. බලන්න ලයිට්, ෆෑන් වගේ පොඩි කරන්ට් එකක් ගන්න ඒවට 1.5 mm ස්ක්වයර් වයර් එකක් ඇති. හැබැයි අපි පාවිච්චි කරන සාමාන්‍ය 13 AV ප්ලග් පොයින්ට් වලට නම් අනිවාර්යෙන්ම 2.5 mm ස්ක්වයර් වයර් එකක් දාන්නම ඕන. ඊටත් වඩා AC, වෝටර් හීටර් වගේ ලොකු කරන්ට් එකක් අදින යන්ත්‍රවලට 4.0 mm ස්ක්වයර් හරි ඊටත් වඩා මහත වයර් එකක්ම පාවිච්චි කරන්න ඕන. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? වයර් රත් වෙනවා, අන්තිමට ගිනි ගන්නත් පුළුවන්. වයවලටත් එයාලටම ආවේනික භාෂාවක් තියෙනවා. ඒ තමයි පාට. අලුත් ස්ටෑන්ඩඩ් එකට අනුව ලයිව් වයර් එක දුඹුරු පාටයි, නියුට්‍රල් එක නිල් පාටයි, එර්ත් වයර් එක කොළ එකයි කලවම් වෙච්ච පාටක්. මේ කලර් කෝඩ් එක හරියටම පාවිච්චි කරන එක හරිම වැදගත්. මොකද අනාගතයේ දවසක මොකක් හරි ප්‍රශ්නයක් වෙලා වෙන බාස් කෙනෙක් ආවත් එයාට ලේසියෙම වැඩේ කරගන්න පුළුවන්. ඒකත් ආරක්ෂාවට හරිම වැදගත්. හොඳයි. දැන් අපි කතා කරමු මුළු විදුලි පද්ධතියම කන්ට්‍රෝල් සෙන්ටර් එක ගැන. එහෙමත් නැත්නම් පද්ධතියේ හදවත ගැන. ඒ තමයි ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එක. අපි හැමෝම දන්න විදිහට DB එක. මේ හදවත ඇතුලේ ඉන්නවා හරිම වැදගත් ආරක්ෂකයෙක්. ඒ තමයි RCCB එක. එහෙමත් නැත්නම් අපි කවුරුත් කියන ට්‍රිප් ස්විච් එක. මේක තමයි ලයිෆ් සේවර් එක. හිතන්න කොහේ හරි විදුලි කාන්දුවක් වුණා කියලා. තත්පරයකින් දශම ගානකින් මුළු කරන්ට් එකම ඔෆ් කරලා මාරාන්තික විදුලි සැරවැදීමකින් ජීවිතයක් බේරගන්න මේ පුංචි උපකරණයට පුළුවන්. ඔන්න ඔය ජීවිතේ බේරගන්න වේඩේට අත්‍යවශ්‍යම ඉලක්කමක් තමයි 30 mA. ඒ කියන්නේ මිලි ඇම්පියර් 30. ගෙදරක මිනිස්සුන්ගේ ආරක්ෂාවට පාවිච්චි කරන ට්‍රිප් ස්විච් එක අනිවාර්යෙන්ම 30 mA ටක් වෙන්නම ඕන. මොකද මේ පුංචි අගේ තමයි ජීවිතයක් සහ මරණයක් අතර තියෙන වෙනස වෙන්නේ.
හරි. එතකොට හරියට හදපු DB එකක මොනවද තියෙන්න ඕන? එකක් මුළු ගෙදරම කරන්ට් එක එකපාර ඕෆ් කරන්න පුළුවන් මේන් අයිසොලේටර් එක. ඊළඟට අපි දැන් කතා කරපු ජීවිතාරක්ෂක 30 මිලිඇම්පියර් RCCB එක. ඊට අමතරව තව වැදගත් දෙයක් තියෙනවා. ලයිට් වලට වෙනම MCB සෙට් එකකුයි ප්ලග් පොයින්ට් වලට වෙනම MCB සෙට් එකකුයි දාලා සර්කිට්ස් වෙන් කරන්න ඕන. ඒකේ වාසිය තමයි හිතන්නකෝ කුස්සියේ මොකක් හරි බඩුවක් ෂෝට් වුණා කියලා. එතකොට කුස්සිය කරන්ට් එක විතරයි යන්නේ. මුළු ගේම අඳුර වෙන්නේ නැහැ. හරි. දැන් අපි කතා කරමු තවත් නොපෙනෙන ආරක්ෂකයෙක් ගැන. ඒ තමයි හැරියට කරපු අර්තින් සිස්ටම් එක. සරලවම කිව්වොත් මොකක් හරි විදුලි කාන්දුවක් වුණොත් ඒ අනතුරුදායක කරන්ට් එක පොළවට යවලා අපිව ආරක්ෂා කරන්නේ මෙයා තමයි. මේකට හරියටම નિયમિત ගැඹුරට අර්ත් රොඩ් එකක් ගහන්න ඕන. අඩුම තරමේ 6mm² හරි 10mm² හරි මහත වයර් එකක් අදින්න ඕන. ඒ වගේම ඒකේ ප්‍රතිරෝධය ගොඩක් අඩු වගේක සාමාන්‍යයෙන් ඕම් 10ට අඩු වගේක තියෙනවද කියලා චෙක් කරන්නම ඕන. හොඳයි. දැන් වයරින් එකේ හැම වැඩක්ම ඉවරයි කියලා හිතමු. හැබැයි CB ලයින් එකට කනෙක්ට් කරන්න කලින් තව එක අන්තිම හැබැයි අනිවාර්යම දෙයක් තියෙනවා. ඒ තමයි ෆයිනල් සේෆ්ටි චෙක් එක. අවසාන ආරක්ෂක පරීක්ෂාව. මේකෙදි ප්‍රධාන ටෙස්ට් තුනක් කරනවා. එක ඉන්සුලේෂන් රෙසිස්ටන්ස් ටෙස්ට්. ඒකෙන් බලන්නේ වයර් කොහෙවත් ෂෝට් වෙලාද කියලා. දෙක කන්ටිනියුටි ටෙස්ට්. ඒකෙන් බලන්නේ හැම කනෙක්ෂන් එකක්ම හරියට තියෙනවද කියලා. තුන polarity test. ඒකෙන් live neutral මාරු වෙලා නැද්ද කියලා තහවුරු කරනවා. ඔන්න ඔය ටෙස්ට් තුනම පාස් වුණාට පස්සේ තමයි කියන්න පුරවා හරි මේ සිස්ටම් එක 100%ක්ම ආරක්ෂිතයි කියලා. ඉතින් මේ හැම දෙයකින් පස්සේ එක දෙයක් හොඳට මතක තියාගන්න ප්‍රොමිතියට හරියටම වයරින් කරන එක කියන්නේ වියදමක් නෙවෙයි. ඒක තමන්ගේ පවුලේ අයගෙත් ජීවිතවල ආරක්ෂාව වෙනුවෙන් කරන හොඳම ආයෝජනයක්.